සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද කතා කරන්න යන්නේ අපි හදාගෙන යන ප්‍රොජෙක්ට් එකේ ප්‍රොඩක්ට් රෙජිස්ටර් පේජ් එකේ ඩිසයින් එක මම කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි යූසර් කෙනෙක්ට ප්‍රොඩක්ට් රෙජිස්ටර් පේජ් එක ඩිස්ප්ලේ වෙන විදිය බලන්න ඉමු. මුලින්ම මම අපේ ප්‍රොජෙක්ට් එකේ නම සර්ච් බාර් එක ඇතුළේ header part එක ඇඩ් කරගෙන දිනවා. ඊට පස්සේ මම topic එකක් විදිහට register new product සහ create a new product listing to sell your skills කියලා text field එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම product එකේ title එක ඇඩ් කරගන්න label එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම product description එකට තවත් label එකක් මෙතනින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම category එක select කරගන්න select එක සහ ඊට එහා පැත්තේ price එක ඇඩ් කරගන්න label එකක් create කරගෙන තියෙනවා. ඊට පස්සේ මම level එක select කරගන්න select එකත් එක්ක අපේ status එක select කරගන්න තවත් select එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම product එකේ image එකට තවත් label එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම register product කියන button එක සහ cancel button එක create කරගෙන තියෙනවා. design එකේ අවසානයේට අපේ footer page එක මම මෙතනින් add කරගෙන තියෙනවා. අපි දැන් අපේ coding part එකට ගිහිල්ලා බලමු මම මේ design එක code කරගෙන තියන්නේ කොහොමද කියලා. මේ තියන්නේ අපේ coding part එක. මුලින්ම මම අපේ page එක full screen එකට එන විදිහට සහ background එකේ color එක මෙන්න මේ code දෙකෙන් select කරගෙන තියෙනවා. ඊට පස්සේ header එකට අදාළ register new product කියන text එක සහ තවත් text field එක මෙන්න මේකෙන් මම add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම product title එකට අදාළ label එක සහ product title එකේ input එක මම මෙතනින් හදාගෙන තියෙනවා. මේ code එකෙන් මම කරගෙන තියෙන්නේ අපේ product එකේ description එක හදාගෙන තියෙන එක. ඊට පස්සේ මම category එක සහ ඒකට අදාළ drop down එක මෙන්න මේ code එකෙන් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම price එක රුපියල් වලින් අරගන්න විදිහට මෙන්න මෙතනින් code කරගෙන තියෙනවා. ඊට පස්සේ මම level එක සහ status එකට අදාළ drop down එක මෙන්න මෙතනින් code කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අපේ image එක set කරගන්න area එකට අදාළ code එක මෙන්න මෙතනින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම register product button එක සහ cancel button එක මෙන්න මේ code වලින් හදාගෙන තියෙනවා. මේ project එකේ අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හමුවෙමු.